ඔබට ලොකු කුසලයක් කරගන්න විදියක් මං කියන්නම්. ගෙදරට බඩු ටික ගෙනාපු ගමන් ඒකෙන් කොටසක් බුදුරජාණන් වහන්සේට වෙන් කරන්න පොඩ්ඩක්. කරලා බලන්න කවදාවත් වරදින්නේ. ගෙදරට බඩු මුට්ටු ටික ගෙනාවහම ඒක දිනපතා කරගන්න පුළුවන් ප්‍රබල කුසලයක්. පළවෙනියෙන් එදා අපි හිතමුකෝ දැන් ඒ ගෙනාපු බඩු මුට්ටු ටිකෙන් පළවෙනියෙන් උයනවා කියලා. උයනකොට එදාට බුදුරජාණන් වහන්සේට වෙන් කරන්න කොටසක්. දිනපතාම උදේ දවල් කරන්න බැරි වෙයි හැමදාම. උදේට ගෙදර අම්මා කෙනෙක් නම් මේ ටික අහගෙන ඉන්නේ. ගෙදරට වරදින්නේ නැහැ. මේක පුරුද්දක් කරගන්න කරලා බලන්න. මාසයක් කරලා ප්‍රතිඵල බලන්න. ගෙදර යුවට පස්සේ පුංචි පාත්‍රයකට ඒක පොඩි ප්‍රමාණයක් යන්නේ. පුංචි පාත්‍රයකට ඒක පොල් සම්බෝලයි බතු යුණත් කමක් නැහැ. පුංචි පාත්‍රයකට උඩින්ම අරගෙන බුදුරජාණන් වහන්සේට උදේට පූජා කරන්න. ගොඩාක් ඕනේ. ඊට පස්සේ අනේ මම මේකේ ලුණු ඇඹුල් බැලුවා මේක බුදුහාමුදුරන්ට කැපයිද කැපයිද ඒ කතාවම කූල් තෝරන්නේ. උදේම පුරුද්දක් කරන්න මේ වගේ කාලෙක පවා ඔබගේ කුස පිරෙන්නේ පරණ දීපු දෙයකට. පරණ සංසාරේ මේ අපිට දෙන්න කියලානේ මේ අපි කියන්නේ. පුරුද්දක් විදියට කරන්න මේ කාලේ අපිට තාම අයහපත් කාලයක්. ඒතර මේ වගේ කාලෙක කෙනෙක් අහන්න පුළුවන් හොඳයි ඔබ වහන්සේලා මොකක්ද යෝජනා කරන්නේ? යෝජනා කරන්නේ අපිට දාන ගෙනල්ලා දෙන්න කියලා නෙමෙයි. දානි දෙනේවා ඒවා පුළුවන් විදිහට කරගන්න. ඒ කමක් නැහැ. හැම ගෙදරකම උදේට දවල්ට නැතත් කමක් නැහැ. හැම ගෙදරකම මං හිතනවා උදේට උයනවා. ඒව ගොඩාක් ප්‍රණීත නැතුව ඇති. ගොඩාක් රහට උයන්න නැතුව ඇති. හොඳට කෙලින් තෙල් වලින් කිරෙන් උයන්න බැරුව ඇති. වෙනදා කාපු කෑම රටාව සම්පූර්ණයෙන් උඩු යටිකුරු වෙලා වෙනස් වෙලා ඇති මිනිසුන්ගේ. හැබැයි අද මම මේ රූපවාහිනිය බලන හැමෝටම කියන්නේ මේ කාලේ බොහොම අමාරු කාලයක්. මේ අමාරු කාලේ පින්වත්නි පුංචි පාත්‍රයකට ගොඩ ලොකු පාත්‍රයක් ඕනත් නැහැ. පොඩි පාත්‍රයකට කැම ටික උයලා ඉවර වුණ ගමන්ම ඒකේ ආහාර ටික මොන වගේ එකක් වුණත් කමක් නැහැ. ඒක පොල් ටිකක් එක්ක බත් ටිකක් වුණත් කමක් නැහැ. ඒක පළවෙනියෙන් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න උදේට. ඒ බුදුරජාණන් වහන්සේට පූජා කරලා ඒ කුසලයේ අදිෂ්ඨාන කරන්න ඒක මාසයක් කරන්න කවදාවත් ඔබට කුසට ආහාර නැතුව ඔබේ ජීවිතේ සාමාර වෙන්නේ නැහැ. ඔබට අනතුරක් නැහැ ඒකේ.